දුබෝවන් දුවේ පුතේ Maths Education with PSP YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අලුත් වීඩියෝවක් අරගෙන ඉන්න හිතුවා. මේ වීඩියෝව ඔබ දරුවන්ටත් ඒ වගේම ගුරුවරුන්ටත් දෙගොල්ලන්ටම එකසේ වැදගත් වෙනවා. මම මුලින්ම ඕගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද A4 කඩදාසියක් පාවිච්චි කරලා කොහොමද සමපාද ත්‍රිකෝණයක් හදාගන්නේ කියලා. අපි බලමු එහෙනම් මෙන්න මේ A4 කඩදාසිය පාවිච්චි කරලා කොහොමද සමපාද ත්‍රිකෝණයක් හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ A4 කඩදාසිය මෙන්න මේ විදිහට ගානට දෙකට නමා ගන්න ඕනේ. මේ විදිහට හොඳට ගානට දෙකට නමා ගන්න. ඊට පස්සේ මේක මෙහෙම දිග අරින්න. හරි? ඊට පස්සේ දිග ඇරලා මෙන්න මෙතනින් මේ මුල්ලෙන් මෙහෙම නමන ගමන් මේ මැද මෙන්න මේ මුල්ල මේ තුඩ මෙන්න මේ මුල්ල මෙහෙම නමන ගමන් මේ මුල්ල මේ මැද රේඛාවට ගේන්න ඕන. මේ බලන්න. පේනවද? මෙන්න මේ මැද රේඛාවට ගේන්න ඕනේ. මම මැද රේඛාව ඔයගලන්ට ඉඩක් පැනලා පෙන්නන්නම්. එතකොට වඩා පැහැදිලි වෙයි. මෙන්න මගේ මැද රේඛාව. එතකොට මෙන්න මේ මෙතනින් නමන ගමන් මේ බලන්න මෙහෙම එහාට මෙහාට යනකොට මෙතනම නැම්ම වෙනස් වෙනවා. ඒතර මෙන්න මේ මුල්ල හදාගෙන මෙන්න මේ තුඩ මේ මැද රේඛාවට ගේන්න ඕනේ. ගෙනහල්ලා මෙන්න මේ දාරය හොඳින් නමා ගන්න ඕනේ. නමාගෙන ඊට පස්සේ මෙන්න මෙතන ඕගලන්ට පේනවා මේ දාරය. මේ දාරය දිගේ මෙන්න මේ දාරය දිගේ ගානට එන පරිදි මෙහෙම ඔයගලන්ට පේනවා මම කරන විදිහ මේ දාරය නමන්න ඕනේ. මේ බලන්න මෙන්න මේ දාරය දිගේ ගානට යන විදිහට මේ දාරය නමන්න ඕනේ. නමලා මේ පැත්ත හැරෙව්වට පස්සේ මෙන්න මේ කෑල්ලක් වැඩිපුර තියෙනවා. ඒක අපි මේ පැත්තට නමා ගමු. දැන් මේ හම්බුනේ අපිට සමපාද ත්‍රිකෝණයක්. එතකොට මේකේ අපිට මැනලා බලන්න පුළුවන්. පාදවල දිග මැනලා බලන්න පුළුවන්. මේ කෝණවල විශාලත්ව මැනලා බලන්න පුළුවන්. එතකොට සමපාද ත්‍රිකෝණයක් පන්ති කාමරයේදී ලෙහෙසියෙන් හදාගන්න ක්‍රමයක් තමයි අද මම ඔයාලට මේ කියලා දුන්නේ. ඊගාවට බලමු මේ දැනුම පාවිච්චි කරලා, ඒ කියන්නේ සම්පාද ත්‍රිකෝණයක් හදාගන්න දැනුම පාවිච්චි කරලා කොහොමද චතුස්තලයක් හදාගන්නේ කියලා තමයි ඊගාවට මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. ඒකට මෙන්න මේ විදිහට A4 පටියක් අපිට ගන්න ඕනේ. A4 පටි කෑල්ලක් මේ විදිහට ගන්න ඕනේ. අරගෙන අර විදිහටම එතකොට ඔයගොල්ලෝ දන්නවා චතුස්තලයේ සවිදි චතුස්තලයක් හදන්න යන්නේ. චතුස්තලයේ මුහුණතක හැඩය ත්‍රිකෝණාකාර බව ඔබ දන්නවා. එතකොට සවිදි චතුස්තලයක් හින්දා මුහුණතක හැඩය එන්නේ සමපාද ත්‍රිකෝණයක්. දැන් මේක අර විදිහටම මේ පටිය මෙහෙම දෙකට නමා ගන්නවා. හොඳට මේ නැමුම් දාරේ ඉන්න විදිහට හරි මැදින් දෙකට නමා ගන්නවා. නමාගෙන මෙහෙම දිග අරිනවා. දිග ඇරියට පස්සේ මේ තියෙන මධ්‍ය රේඛාව. මම එක පොඩ්ඩක් දුර ඇඳලා තියෙන්නේ ඔයගලන්ට පේන්න. ඊට පස්සේ මේක අර ඉස්සෙල්ලා විදිහටම මේ කොණින් නමනවා මේ තුඩ මේ මැද රේඛාවට එන්නේ. මේකේ එහාට මෙහාට අපිට හොඳට ගෙනියන්න පුළුවන්. මේ කොණින් නමනවා ගානට මේ මුල්ල හදා ගන්න ඕනේ. මේ හදන්නේ මේ සම්පාද ත්‍රිකෝණ එක බාහුවක්. මේ විදිහට මැද රේඛාවට එන්නේ. ඔන්න බලන්න මම මේ දාරේ හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ නැමුම දිගේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන දාරයක් තියෙනවා මේ. පේනවද? මෙන්න මේ දාරයේ දිගේ මේ බාහුව නමන්න ඕනේ. ඊගාව පාදය හදාගන්න. ඊගාව බාහුව හදාගන්න. මෙන්න මේ විදිහට. හොඳට තදට මේ නැමුම් දාර හදාගන්න. ඊට පස්සේ දිගටම නමාගෙන යන්න තියෙන්නේ මේ නැමුහම එන්නේ මේ විදිහට සමපාද ත්‍රිකෝණෙ එන්නේ. මෙහෙම නමන්න තියෙන්නේ. ඊට පස්සේ ආයේ
මෙතනින් බාන දිග ඇරියාම අපිට ත්‍රිකෝණ දැන් ඇවිල්ලා තියෙනවා 1 2 3. ඒතර අපිට චතුස්තරයේ ත්‍රිකෝණ 4ක් ඕනේ. දැන් බලන්න අපිට ත්‍රිකෝණ ඇවිල්ලා තියෙනවා 1 2 3 4ක්. මෙතනින් අපිට මේක වින් කරගන්න පුළුවන්. වින් කරගත්තාම දැන් ඕන අපිට තව ත්‍රිකෝණයක් නමන්නත් පුළුවන්. ඒතර හොඳට සවි ශක්තිය තියෙනවා. මම මෙතනින් මේක ඉවත් කරගන්න මේ ඉතුරු කෑල්ල. දැන් බලන්න මේක දිග මේක ඊට පස්සේ චතුස්තලයක් ආකාරයට නම් හදාගන්න. ඒතර මේ අමතර ත්‍රිකෝණයක් මම නැමුවා නම් ඒක අඩු කළා ඔයගලන්ට ගන්න පුළුවන්. ත්‍රිකෝණ 4ට දැන් මේ ත්‍රිකෝණය අයින් කළා ත්‍රිකෝණ 4ට ගන්න පුළුවන් මේ 1 2 3 4යි. ඒතර ওই ත්‍රිකෝණ 4 තමයි චතුස්තලයට නැමෙන්නේ. එතකොට මේක මේ පැත්තට ඕනනම් දාන්නත් පුළුවන්. නැත්නම් ඒක නොගෙන ඉන්නත් පුළුවන්. මේ විදිහට අලව ගත්තාම මෙතෙන්ට සෙලෝ ටේප් වලින් පොඩි කෑල්ලක් ඔයගලන්ට අලව ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ අපිට ආවේ චතුස්තලය. ඒතර පන්ති ඉන්න ගමන් ක්ෂණිකව සවිදි චතුස්තලයක් හදාගන්න මේ විදිහට පුළුවන්. මේ ආවේ අපිට චතුස්තලය. සවිදි චතුස්තලය. හරි. එහෙමනම් නැවතත් මෙවන් අලුත් වීඩියෝකින් හමු වනතුරු ඔබ සියලු දෙනාට ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා.